මැනිකේ අද අපි කොස්කිරි හොක් දක්කමු නේද? මං කිව්වනේ අනේ අද නම් මට කජු ගෙඩියක් ඕනෙමයි. එන්නකෝ යන්න කල්ලාද. කෝ මැනිකේ? අර තියෙන්නේ මයි අයියා. මේ තියෙන්නේ බඩු. මගේ කජු ගෙඩිය ගියා. ඔනේ අයියේ. මල්ලි මොකද බොල උනේ? අයියන්ටි මොකද බං උනේ? කජු ගෙඩිය ගියා. අතගනි මල්ලි. පොඩි කරන්න එපා. ඔම්ද. මට සිරි. කණේකට කුරුම්මව වෙද මහත්තයා කියලා තරම් යමම් බොලව්. මේ බලන් ඉඳලා හරියන්නේ නැහැ බොලව්. අර කුරුම්මාම වෙද මහත්තයා ගාවටත් අරගෙන යමල්ලා අල්ල පියව් මේ කව. යමව්. බණ්ඩාර අයියේ. බණ්ඩාර අයියේ. සිරිමලියේ මේ බලාපන් කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. මේ ෂාන් අයියා. මේ ඉෂාන් මල්ලි. එයා වාඩි කරලා එයාට තේ එකක් හදලා දෙන්න. හරි මං හදලා දෙන්න. ෂිට් අර මල හොන්තුම හෙට ගාටනවා. සිරිමලි මට කසුකුසුවක් කෑන්නේ කවුරු හරි ආවද? තමසට පිස්සද මිනිහෝ මේ වත් ඇතුළට මොකාරින් ගන්නද? පොට්ටෙක් වුණාම ගෙදරට වෙලා ඉන්න ඕනේ. මෙතන එනවා මෙතන මට වද්ද දෙන්න. සර්ප්‍රයිස්. මොකද්ද මේ? මේ අර පුට්ටියාගේ දීපල. දැන් මේක අපේ. පුළුවන් තරම් ඉක්මනට අපි මේක ලියා ගන්න ඕනේ. නෑනේ. මේ ඔයාගේ ඇස් දෙක සනීප කරන්න මම කොළඹ හොඳ ડોක්ටර් කෙනෙක් channel කරා. ඒ channel එකට මේ ડોකියුමන්ට් වලට ඔයාගේ අත්සන ඕනේ. මේකට අත්සනක් දාන්නකෝ. කෝ මෙතනින් අත්සන් කරන්න. තාමසට මේ ඇස් සනීප කරගන්න ඕනේ නැද්ද මිනු? මෙන්න මෙතනින් අත්සන් කරනවා. මොකක්? ඔයාගේ ඇස් පේනවද? ඔව් මගේ ඇස් හොඳට පේනවා. එතකොට කජුකිරි වැටුනේ නැද්ද ඔයාගේ ඇස් දෙකට? ඔව් මම හැමදේම කළේ හිතලා. මට ඇත්තටම ඕනේ මට හැමදේම තියෙන කාලෙදි වගේම මට හැමදේම නැති වුණ කාලෙදි ඔයා මාව බලාගන්නද කියලා බලන්න. ඒත් මම හැමදේම තේරුම් ගත්තා. ඔයා අද ඉඳන් මෙයත් එක්ක ඉන්න. මට ඔය එපා. අනේ අයියන්ඩි. මේ බැඳපු ගෑනුත් එක්ක ඉන්න මට බෑ. මම යනවා යන්න. යන්න. අනේ මට සමාව වෙන්න අයියා. යන්න. අනේ මට සමාව වෙන්න. අනේ මට සමාව දෙන්න. ජීවිතේ අපිට හම්බ වෙන හැම මිනිස්සෙම අපිට ඇත්තටම ආදරයද කියලා දැනගන්න ලැබෙන්නේ අපිට ලොකු කරදරයක් වෙලා අපි ගොඩක් අසරණව දවසට විතරයි. සැප තියනකම් විතරක් ළඟින් ඉන්න කෙල්ලන්ට වඩා මොන කරදරය ආවත් අත් නොහරින කෙල්ලෙක්ව තෝරගන්න. මොකද ආත්මගරුත්වය නැති තැනක ආදරයක් කවදාවත් ඉතුරු වෙන්නේ නැහැ.